හායි ආකාශ ටැරොට් වෙතින් අද ඔයාලට ගෙන්නේ කලෙක්ටිව් රීඩින් එකක්. දැනටම ඔයාලගේ හිත ඇහැ මේ වීඩියෝ එක ළඟ නතර වුණා නම් දැන්ටම ඔයා කැමති කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අද කලෙක්ටිව් රීඩින් එකෙන් කියන්නේ ඔයා ඒ හිතාගත්ත කෙනා ගැන. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. හරි. ඔයා කැමති කෙනෙක් ගැන හිතාගත්තා නම් ඔහු හෝ ඇය ගැන මේ රීඩින් එක. මම මේ රීඩින් එක විදි දෙකකට රීඩ් කරනවා. මොකද ඔයා හිතපු කෙනා ලව් ඉන්ට්‍රස්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් එහෙම නොවන කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්සලාම මං ඔයාලට කියන්නම් ඔයාලා හිතාගත්ත කෙනා ආදර සම්බන්ධතාවයක් සම්බන්ධ කෙනෙක් ගැන නම් රීඩින් එකේ කොහොමද ඔයාලට ඒ ලැබෙන මැසේජ් එක කියලා. ඔයා හිතපු කෙනා මේ පුද්ගලයා ඔහු හෝ ඇය ඔයා ගැන ගොඩාක් හිතන කෙනෙක්. ඔයාට එයාගේ හිතේ විශේෂ තැනක් තියෙනවා. ඒත් පහුගිය කාලේ ඇතිවෙච්ච වැරදි අවබෝධ සංනිවේදනයේ අඩුකම ඒ වගේම බලාපොරොත්තු බිඳ වැටීම නිසා මේ සම්බන්ධතාවය නතර වෙලා හරි යම් දුරස්ත වීමක් හරි වෙලා තියෙනවා. ඔයා හිතපු කෙනා ආකර්ශනීය ආත්ම විශ්වාසයක් තියෙන නායකත්ව ගත ගුණ තියෙන කෙනෙක්. ඒ කෙනා ඔයා කෙරෙහිත් ආකර්ෂණයක් වගේම ගෞරවයක් දක්වනවා. මේක මේ කාඩ්ස් වලින් හොඳ ඇත්ත ආදර සම්බන්ධතාවයක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ වගේම වැදගත් තීරණයක් ගන්න ඉන්න බවකුත් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර ප්‍රශ්න තිබිලා තියෙනවා, එකඟතාවයක් නැතිකම, සංනිවේදනයේ ගැටලු, එතකොට කෙනෙක්ගේ උත්සාහය අනිත් කෙනාගේ නොකිරීම, මේ වගේ ප්‍රශ්න මෑත අතීතයේ මේ සම්බන්ධතාවයේදී කලින් තිබිලා තියෙනවා. මේ කෙනා කාලයක් බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙනවා. ඔහු හෝ ඇය. එයාගේ හිතේ තියෙන ආදරේ පෙන්වන්න අපහසු වෙන එක, හිතේ ගොඩක් ආදරය හැඟීම් තිබ්බත් සමහර අයට ඒක පෙන්වන්න අපහසුතාවයක් තියෙනවා. හැඟීම් බර භවයේ අඩුකම මේ වගේ හේතු නිසා මෑත අතීතයේදී මේ වගේ ගැටලු ඔය දෙන්න අතර තියෙන්න ඇති. හැබැයි දිගු නිහඬතාවයකට පස්සේ දැන් තීරණයක් ගන්න සූදානම් වෙලා තියෙනවා කියලා පෙන්නනවා. තව දුරටත් මේකෙන් පලා යන්න නැතුව. මේ පුද්ගලයාට තිබ්බ බය, පසුතැවීම ඕනවට වඩා හිතන එකෙන් දැන් මෙයා ඈත් වෙලා තියෙනවා, සුවය ලැබලා තියෙනවා. හැංගුණ ඇත්තක් මොකක් හරි ඔයාලා දෙන්නගේ මේ දුරස්ත වීමට හේතුව මොකක් හරි වැරදි අවබෝධයක් නම් ඒ හැංගුණ ඒකේ ඇත්ත එළිවිලා හරි කවුරු හරි ඔහුගෙන් හෝ ඇයගෙන් වුණ වරදක් නම් ඒ පිළිගන්න හරි අවංකව ඇත්ත කතා කරන්න සූදානම් වෙලා තියෙනවා මේ කෙනා. මේ රීඩින් එකේ ඕවරෝල් ආදරණීය සම්බන්ධතාවයක් ගැන කෙනෙක් ගැන නම් ඔයා හිතුවේ මේ පුද්ගලයා නැවත සම්බන්ධ වෙන්න, රීකනෙක්ට් වෙන්න, වැරදි අවබෝධයක් නිවැරදි කරන්න හිතන බවක් තමයි ඕවරෝල් පෙන්වන්නේ. අවංක සංවාදයක්, කතාබහක් ඔය දෙන්න අතර ඇති වුණොත් ඒ සම්බන්ධතාවය ආයේ ගොඩනගන්න හැකියාවක් තියෙනවා කියලා තමයි පේන්නේ. ඊළඟට අපි බලමු ඔයාලා හිතපු කෙනා පුද්ගලයා ආදර සම්බන්ධතාවයක් නොවනවා කෙනෙක් නම් ඔයාගේ හොඳ යහළුවෙක්, පවුලේ සමීප සමාජිකයෙක්, හරි රැකියා ස්ථානයේ කෙනෙක් නම් මේ ඒ ගැන. මේ කෙනා ඔයාට සමීප හිතවත් කෙනෙක්. මේ කෙනා ඔයාව වැරදි ලෙස තේරුම් අරගෙන ඉන්නා වෙන්න පුළුවන්. ඔයාලා අතර සංවේදන ගැටලු, සංනිවේදන ගැටලු, බහින්බසීම් ඒ වගේ ඒවා මෑත අතීතයේ තිබිලා තියෙනවා. දැන් ඒ தત્ත්වය වෙනස් වෙලා තියෙනවා. ඇත්ත පිළි අරන් ඇත්තට මූණ දීලා සමාදාන වෙන්න මේ කෙනා කැමති වෙලා තියෙනවා. ඒක තමයි මේ රීඩින් එකෙන් ඔයා හිතාගත්ත කැමති කෙනා ගැන එන මැසේජ් එක. එහෙනම් අදත් ආකාශ ටැරොට් විතින් ඔයාලට ගෙන අප කලෙක්ටිව් රීඩින් එක අවසන් කරනවා.